ඉතින් ඔයා ගාව තියෙන්නේ 1900 බර ගණන් වල තිබ්බ PC එකක්. ඉතින් මේක තියෙන්නේ පරණ RGB වත් නැති පරණ කැවිච්ච මවුස් එකකුයි කීබෝඩ් එකකුයි. එහෙනම් මේ වීඩියෝ ඔයාට එහෙනම් ඉක්මනට යමු වීඩියෝ එකට. මුලින්ම පරණ කීබෝඩ් එකේ ඕපදූප ටික හොයාගෙන ඉන්න. ඉතින් මේක ගොඩක් පරණ ගත්තොත් මේක කැතයි. ඒ කියන්නේ ලස්සන නෑ. මේක RGB නෑනේ. හැබැයි මේකේ එක වාසියක් තියෙනවා. මේකේ ගාණ අඩු. ලංකාවේ රුපියල් 2000ට අඩුවෙන් වගේ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. බජට් එකට නම් ෂේප්. දැන් පනිමු RGB කීබෝඩ් එක. මේක වාසි ගත්තොත් මේකේ ගාණ පොඩ්ඩක් වැඩි. ඒ ෂේප් රුපියල් ලංකාවේ 3000කට වගේ ගන්න පුළුවන්. ඊට වඩා වැඩි මේ සාමාන්‍ය බජට් එකට ෂේප් නම් රුපියල් 3000ක්. ඉතින් RGB වලට ආස කොල්ල ගෙල්ලොන්ට නම් මේක ෂේප් ගත්තා. අන්තිම වාසිය ගත්තොත් ඉතින් මේක කොහොමද ලස්සනයි තමයි. ඉතින් කියන්න දෙයක් නෑ. දැන් යමු මම ගත්ත RGB කීබෝඩ් එක මවුස් එක අන්බොක්ස්. මේක ජිරෙල්ලන්ගේ කීබෝඩ් කොම්බ එකක්. කීබෝඩ් එකයි මවුස් එකයි දෙකම එකට හම්බ වෙනවා. මේක RGB. මේක මම ගත්තේ ලංකාවේ රුපියල් 3000ක් වගේ. ඊළඟෙන් ගන්න. ඉතින් බොක්ස් එකේ හරි යම් කීබෝඩ් එකයි මවුස් එකයි නැතු මේක ඇතුලේ UPS එකක් තියෙනවා. ඉතින් කොම්පස් හිතන්න නැත්නම් වීඩියෝ එක හරි බැන්නේ නෑ. මුලින්ම තියෙන්නේ මේකේ මවුස් එක මී RGB මී ලයිට් පත් තුනේ මීයා පැත්තකින් තියලා කීබෝඩ් එක ගමු. හරි දැන් කීබෝඩ් එක ගත්ත අත්තට දැන් කීබෝඩ් එක මෙහෙම තමයි තියෙන්නේ. කීබෝඩ් එක ගමු. හරි දැන් කීබෝඩ් එක ගත්ත අත්තට දැන් කීබෝඩ් එක මෙහෙම තමයි තියෙන්නේ. මට කියන්න තිබුණා. මේ දෙකම ගහන්න තියෙන USB port වලින් නේ. ඒකයි බොක්ස් එක ඇතුලේ තියෙන ඉතින් වෙන මොනවත් නෑ. හරි දැන් මේක PC එකට ගහලා බලමු කොහොමද කියලා. යෝ කොහොමද මේක ලස්සන. පිටියක් නේද? Yeah. So they might go waste එහෙනම් වීඩියෝ එක සබස්ක්‍රයිබ් බටන් එකට හයියෙන් එනපන්. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. good luck.